ඔයාගේ ෆෝන් එකේ බැටරි එකත් කොච්චරවත් බහිනවද? දාන data card එක කොහේ යනවද කියලා හිතා ගන්නවත් බැරිද? ඒකට හේතුව ඔයා නෙවෙයි. ඔයාගේ ෆෝන් එක ඇතුළෙම හැංගිලා ඉන්න හොරු රැළක්. අද මම කියලා දෙන්න ගොඩක් අය නොදන්න හැබැයි ඔයා අනිවාර්යෙන්ම අදම ඕෆ් කරන්න ඕනේ secret settings 8ක් ගැන. මේ 8 අදම ඕෆ් කරගත්තොත් වෙනදට වඩා මම අභියෝග කරනවා ඔයාගේ ෆෝන් එකේ බැටරි එකයි data එකයි වෙනදට වඩා දෙගුණයක් ඉතුරු වෙනවා අනිවාර්යෙන්ම. වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා මේ settings 8ම අදම අදා ගන්න. ඉතින් ඔයා අදමයි නම් මගේ channel එකේ වීඩියෝ එකක් බලන්න පහලින් තියෙන subscribe button එක click කරලා ඊට පැත්තේ තියෙන bell icon එකත් all press දාලා තියාගන්න. ඒ වගේම ඔයාලා තියෙන ප්‍රශ්න comment section එකේ දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා ඕනේ අපි intro වීඩියෝ එකෙන් පස්සේ හම්බ වෙමු. සාදරෙන් පිළිගන්නවා Tech with Boy YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. අපි මුලින්ම බලමු ෆෝන් එකේ බැටරි එක උපරිමයෙන් ඉතුරු කරගන්න නම් අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනේ ප්‍රධාන settings 4 මොනවද කියලා. මේකෙදි පළවෙනි setting එක විදියට ගොඩක් අයගේ අවධානයට ලක් වෙන්නේ නැති දෙයක් ගැන කතා කරමු. සාමාන්‍යයෙන් ඔයා හිතන්නේ උඩින් තියෙන Wi-Fi වගේම Bluetooth icons off කරාම සම්පූර්ණයෙන් off වුණා කියලාද? නෑ. ඇත්තටම වෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ෆෝන් එක දිගටම සිග්නල් හොයන එක. මේක බැටරි එක අඩු වෙන්න ගොඩක් බලපානවා. ඉතින් අපි බලමු මේ settings කොහොමද off කරගන්නේ කියලා. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම settings වලට යන්න. ඊට පස්සේ ටිකක් පහළට scroll කරගෙන ගියාම location කියලා option එකක් තියෙනවා. අන්න ඒක click කරන්න. ඉතින් මෙතන තියෙන advanced settings වලට යන්න. ඉතින් සමහරක් විට මේ option එක ඔයාලගේ ෆෝන් එකේ නැති වෙන්න පුළුවන්. ඒ වෙනුවට location services කියලා හරි Wi-Fi and Bluetooth scanning කියලා කෙලින්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මට advanced settings වලට ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ. මෙතන තියෙන Wi-Fi scanning සහ Bluetooth scanning toggle button දෙකම off කරගන්න. ඉතින් මේක off කරාම ඔයාලගේ බැටරි එකෙන් 1.5 අතර බැටරි ප්‍රතිශතයක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් දෙවෙනියට කතා කරන secret setting එක තමයි ෆෝන් එකේ keyboard එකෙන් type කරද්දී යන අර එන පොඩි vibration එක. ඉතින් මේක off කරගත්තාම ෆෝන් එකේ බැටරි percentage එක 5-10ත් අතර ප්‍රමාණයක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඉස්සලාම settings open කරගෙන sound and vibration වලට යන්න. ඊට පස්සේ පහළට scroll කරලා more settings වලට යන්න. සමහර විට මේ option එක ඔයාලගේ system haptics කියලා වගේම touch vibrations කියලාත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ නම් තියෙන්නේ system haptics කියලා. ඉතින් මෙතන තියෙන toggle button එක දැන්ම off කරගන්න. එතකොට ඔයාගේ battery percentage එක save වෙනවා. ඉතින් මම කතා කරන තුන්වෙනි secret setting එකෙන් බැටරි එක save වෙනවා වගේම අපේ පෞද්ගලිකත්වයටත් මේක ගොඩක් වටිනවා. මොකද මේක off කරාම ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන විදිය ගැන දත්ත අනවශ්‍ය විදියට වෙන සමාගමකට යන එක සම්පූර්ණයෙන්ම නවතිනවා. ඉතින් ඒකට අපි කරන්න ඕනේ අපේ settings open කරගෙන security and privacy කියන option එකට යන එකයි. ඉතින් එතනින් ටිකක් පහළට scroll කරගෙන ගියාම more security and privacy කියලා option එකක් තියෙනවා. අන්න ඒක click කරන්න. ඒක click කරාම එන interface එකෙන් පහළට ගියාම තියෙන usage and diagnostics කියන option එකට ගිහින් usage and diagnostics කියන toggle button එක ඔයත් අදම off කරගන්න. ඔන්න එහෙනම් ෆෝන් එකේ බැටරි ඉතුරු කරන secret setting වලින් හතරවෙනි වගේම අවසාන සුපිරිම trick එක තමයි මේක. මේක තමයි ගොඩක් අය පාවිච්චි කරන හැබැයි බැටරි save වෙන විදිය හරියටම දන්නේ නැති dark mode එක. මේක අපි දාන්නේ ඇහැට පහසු වුණාට මේකෙන් පිටිපස්සේ තියෙනවා බැටරි ඉතුරු කරගන්න පුළුවන් මාරම රහසක්. ඔයාගේ ෆෝන් එකේ තියෙන්නේ AMOLED හරි OLED හරි ඩිස්ප්ලේ එකක් නා ඩාර්ක් මෝඩ් එක දැම්මට කළු පාටට පෙන්වන්න ඕන තැන්වල පික්සල් සම්පූර්ණයෙන්ම ඔෆ් වෙන නිසා අපේ ෆෝන් එකේ බැටරි percentage එක 10%ත් 20ත් අතර ප්‍රමාණයක් සේව් වෙනවා. හැබැයි LCD ඩිස්ප්ලේ තියෙන ෆෝන් වල ඩාර්ක් මෝඩ් එක දැම්මට කිසිම වෙලාවක බැටරි ඉතිරිවක් නම් වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ ෆෝන් එකේ තියෙන්නේ LCD ඩිස්ප්ලේ එකක්ද එහෙම නැත්නම් AMOLED හරි OLED හරි ඩිස්ප්ලේ එකක්ද කියලා බලා ගන්න මම පහළට description එකේ දාලා තියෙනවා ෆෝන් list එකම. ඉතින් එතන හදිස්සියට ඔයාලගේ ෆෝන් එක නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මම ඒ කමෙන්ට් එක කියවලා ඔයාලගේ මේක OLED එකක්ද එහෙම නැත්නම් LCD එකක්ද කියලා ඔයාලට කමෙන්ට් එකක් දාන්නම්. ඉතින් අපි මේ කතා කරපු secret settings හතරම ඔයා ෆෝන් එකේ හැදුවොත් LCD display එකක් තියෙන ෆෝන් එකක් නම් 16ක විතර battery percentage එක අපිට ඉතුරු කරගන්න පුළුවන්. හැබැයි ඔයාගේ ෆෝන් එක AMOLED හරි OLED හරි display එකක් තියෙන ෆෝන් එකක් නම් දවසකට 18ත් 36ත් අතර සුපිරි battery percentage එකක් අපිට save කරගන්න පුළුවන්. හරි. battery ලෙඩේ නම් ගොඩ දාගත්තා. හැබැයි ඔයාගේ ෆෝන් එකේ තියෙන අනිත් ලොකුම ප්‍රශ්නේ තමයි දාන data card ටික අතේ සල්ලි වගේ එකපාරටම වාෂ් වෙලා යන එක නේද? එහෙනම් ඊළඟට අපි බලමු අපිටත් හොරින් කැපිලා යන data ටික නූලටම ඉතුරු කරගන්න පුළුවන් ෆෝන් එකේ හැංගිලා තියෙන සුපිරිම secret settings ටික හදාගන්න විදිහ.
ඉතින් හැමෝම කියනාට පරණ settings වගේ නෙවෙයි අද මම කියන්න යන්නේ සමහරක් දන්න ගොඩක් අය නොදන්න ඔයාගේ data ඉතුරු කරන සුපිරි settings 4ක් ගැන. අපි ගෙදර Wi-Fi එකට connect කරලා හිටියත් phone එක හොරෙන් ඔයාගේ mobile data ඔන්න එකේ තියාගෙන ඉන්නවා. ඒකට හේතුව Wi-Fi signal පොඩ්ඩක් හරි අඩු වුණොත් ටක් ගාලා අපේ mobile data වලට මාරු වෙනවා. ඉතින් මේකෙන් කිසිම තේරුමක් නැතුව අපේ data වගේම battery එකත් නිකම්ම නාස්ති වෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද නවත්ත ගන්න කියලා. ඉස්සෙල්ලාම settings open කරගෙන developer option වලට යන්න. ඒකට about phone ගිහින් bill number එක උඩ 7 පාරක් click කරන්න. ඊට පස්සේ ඔයාගේ phone එකේ password එක දීලා system and updates වලට ගිහින් developer option එකට යන්න. ඒකට ගියාට පස්සේ පහළට scroll කරගෙන ගිහින් mobile data always කියන setting එක අදම off කරගන්න. ඉතින් අපි බලමු අද off කරන දෙවෙනි setting එක මොකක්ද කියලා. ඉතින් අපි වෙබ්සයිට් එකකට ගියාම ස්ක්‍රීන් එක පුරාම පේන තියෙන ලොකු ඇඩ් සහ වීඩියෝ ලෝඩ් දෙන්නේ අපේම data වලින්. ඉතින් අපි private DNS එකක් දාගත්තාම phone එකට ඒ දෙන ads ඔක්කොම network එකේම block කරලා ඒවට කැපෙන data ටිකත් ඔයාලට ඉතුරු කරගන්න පුළුවන්. ඒකට කරන්න ඕනේ settings open කරගෙන more connection වලට ගිහින් private DNS කියන option එකට යන එක. ඒන interface එකෙන් configure private DNS කියන එකට ගිහින් dns.adguard.com කියලා type කරලා save කරගන්න. එතකොට ඔයාගේ ad කරදරේ යම් දුරට අඩු වෙනවා, data ඉතුරු වෙනවා. ඉතින් මම කතා කරන තුන්වෙනි සයිට් එක ගැන කතා කරද්දී ෆෝන් එකට එන ඊමේල්ස් මැසේජ් ආවද කියලා තප්පරෙන් තප්පරයට ඉන්ටර්නෙට් එකෙන් හොයලා බලන එකට තමයි මේ ඔටෝ සින්ක් කියන්නේ. මේක ඕෆ් කරලා තිබ්බම ෆෝන් එකේ ඉන්ටර්නෙට් එකේ රවුම් ගහන එක නතර වෙලා data නිකන් කැපෙන එක නතර වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක ඕෆ් කරගන්නේ කියලා. ඒකට ඔයාලා settings open කරගෙන account එකට යන්න. එන interface එක උඩ දකුණු පැත්තේ තියෙන dot තුන click කරලා auto sync data කියන ටික් එක අයින් කරගන්න. මේ ටික් එක ඕෆ් කරද්දී මතක තියාගන්න ඔයා වැඩිපුර email එකත් එක්ක වැඩ කරන කෙනෙක් නම් ඔයාට කවුරු හරි කෙනෙක් email එකක් එව්ව ගම ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඔයා Gmail app එකට ගිහින් refresh කරලා බැලුවොත් විතරයි ඔයාට බලා ගන්න ලැබෙන්නේ. ඒ වගේම මේකෙන් auto backup වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ contact ඒ වගේ දේවල් save වෙන්නේ නැහැ. ඉතින් අපි අද දවසේ කතා කරන හතරවෙනි වගේම අවසාන secret setting එක. සමහර වෙලාවට උදේ නැගිටලා බලද්දී data card එක ඉවරලා තියෙනවා දැකලා තියෙනවා. ඒකට හේතුව phone එකේ OS එක රැට ඉබේම update වෙන එක නිසායි. ඉතින් software update එකක් ගොඩක් වෙලාවට GB 1ක් GB 2ක් අතර වෙනවා. ඒක නිසා මේ software update එක mobile data වලින් වෙන එක නවත්තන්න නම් settings open කරලා system and update වලට ගිහින් software updates වලට යන්න. ඊට පස්සේ එන interface එකේ දකුණු පැත්තේ උඩ තියෙන dot තුන click කරලා device setting වලට ගිහින් update overnight කියන toggle button එක off කරන්න. ඉතින් ඔයා මේ secret setting ටික අදම වෙනස් කරගත්තොත් ඔයාට සාමාන්‍යයෙන් GB 6.5ක් වගේ data ප්‍රමාණයක් මාසෙකට නිකරුණේ නාස්ති වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. මේ settings අටම අදම වෙනස් කරගත්තොත් battery එකයි data එකයි දෙකම ඉතුරුයි. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට පොඩ්ඩක් හරි වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම like එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් මග නොහැර බලන්න නම් දැන් පල්ලෙන් තියෙන subscribe button එක click කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එකත් all press දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයාලට notification මාර්ගයෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම battery කොච්චරවත් බහින්න data ඉවරන යාළුවාටත් බලන්න, share කරන්න, like කරන්න, ඔයාලට තියෙන ප්‍රශ්න comment section එකේ දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගියා. ඔයාලා හැමෝටම ජය වේවා. Take with